Okay, let's go. Good morning කට්ටිය කොහොමද හැමෝම හොඳින් ඉන්නවද? දැන් වෙලාව හරියටම 6:00 ඔන්න අපි යන්න හදනවා කතරගම. මගේ ආදරණීය වයිෆ් ඉන්නවා ගේට් එක ගාව. අපේ ආදරණීය ගමන් සංගය අපේ පුංචි කාර් එක එනවා තාත්තා අරගෙන. අපි ගෙදර කට්ටිය මෙතනින් පිටත් වෙනවා. අපේ නංගිලා අපි මගදී හම්බ වෙනවා. එහෙනම් අපි ඔක්කොම යන් කතරගම. පියව පාන් ගන්න. This one, do you want on this? I have sausage bun. You want a tea bun? Sugar bun? Huh? Butter में आलू पानी का कोई चीनी bun is एक कोई मेरे sausage तीन है मेरे अनेक कोई ඔයාලා ඔක්කොම කනවනේ. මං කන්න. මටත් එක මං ගිහින් කන්න. Sugar එකයි මාළු පාන් එකයි සීනි බන් එකයි. ඉතින් අපි උදේට කන්න පානුත් අරගෙන දැන් හයිවේ එක යන ගමන් කඩවතින් තමයි අපි හයිවේ එකට දැම්මේ. මේ තින්නේ කොට්ටාව හෝමාගම එක්සිට් එක මගේ ගෙදරට යන පැත්ත. ඉතින් මෙතනින් හැමදාම යනකොට එනකොට ඉස්සර CBL එකේ වංචයක පේනවා. මතක් වෙන අවුරුද්දකට පස්සේ ලංකාවට ඇවිල්ලා තාම ගෙදර යන්න උන්නේ නැහැ මම පෙරේදාවේ. අපි අද කතරගම යනවා අම්මා දන්නේ නැහැ. ඒ හින්දා තමයි යන්නේ නැත්තේ. පහු කරගෙන යනවා හිතට මොනවාද අමුත්තක් තේරෙනවා. ඉතින් ඒ පැත්තට යන් කියලා වගේමයි හිතෙන්නේ. ඒත් ඒගොල්ලෝ හම්බෙනින්ද සතුටෙන් යනවා දැන් කට්ටිය බඩගින්නේ. අපි ගිහිල්ලා සර්විස් ඒරියා එක තමයි ගන්න හිතන් ඉන්නේ. ඉතින් යනවා මෙහෙම අම්මා ඉන්නවා. මේ ඉන්නේ තාත්තා වයිෆ්ගේ අම්මයි තාත්තයි. ඊටසේ පුතයි මයි මගේ ආදරණීය වයිෆුයි අපිට යනවා හොඳටම වැස්ස. ඉතින් වැස්සත් අරගෙනම තමයි අපි කතරගම යන්න පිටත් උනේ. ඔන්න ඉතින් අපි සර්විස් ඒරියා එකට ඇවිල්ලා දැන් අම්මලා ඉන්න තැනට යනවා. තාම දන්නේ නැහැ අම්මා මං එනවා කියලා අපේ කවුරුත් එනවා කියලා. මෙතන කවුරුර යන්න බෑ. ඒ හින්දා අම්මාව අපි මෙතන සර්ප්‍රයිස් කරගෙනම උදේටත් කාලා කට්ටිය ඔක්කොම එකට කතරගමට යන්න තමයි හදන්නේ. ඔන්න ඉන්නවා මගේ රත්තරන් අම්මා. අවුරුද්දකට පස්සේ යාගේ මුණ දකින්නේ. අම්මා සර්ප්‍රයිස් උනේ. දැන් අපි කන්න යන්නේ. මේ ඔක්කොම අද සංසිඳෙන්නේ මගේ දොළ දුකවල්. මට ඕන විදිහට ආසිතිර තමයි මේ හැමදේම මේගොල්ලෝ හදාගෙන ඇවිල්ලා තින්නේ. මං ආසයි සීනි සම්බෝලයි පොල් කෑලි කන්න පාන් එක. ඉතින් ඔක්කොම කනවද අපිට එළියෙන් කන්න තිබ්බත්
මෙහෙම කන්නේ ඒක වෙන මාතල් එකක්. මේ ඉන්නේ මගේ මල්ලි. මගේ ලොකු මාමගේ පුතා, ලොකු පුතා, මගේ මස්සිනාගේ අම්මා, ඒ කට්ටිය. දැන් අපි දෙන්න ෆුඩ් සීට් එකට ගියා පොඩි පොඩි ටිකක් ගන්න. අරගෙන අපි නැවතත් අපේ ගමන ආරම්භ කරන්න තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් අපි අපේ ගමන නැවතත් යන්න පිටත් වුණා. මැස්ස පොඩ්ඩක් වගේ අඩු කරලා තිබ්බට අහස කළු කරලා තමයි තියෙන්නේ. කතරගමට කිට්ටු වෙද්දි දේශගුණේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් හිතනවා පායලා තියෙයි ලස්සන්ට අටපිටා බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපිත් එක්ක යන අනිත් වාහනේ මගේ නංගිලාගේ වාහනේ. මේකේ ඉන්නවා මගේ අම්මා, මගේ නංගි, මගේ මස්සිනා, මගේ මල්ලි, එතකොට චුටි මාමගේ දුව ශාෂා, සදීෂා, මගේ මස්සිනාගේ අම්මා සහ අපේ නංගිගේ චූටි හාපට තුන් දෙනා. ඉතින් ඒගොල්ලන් එක්ක අපි හැමෝම යනවා කතරගම අද පුදාගෙන අම්මගේ බර්ත්ඩේ එකත් එහෙම පුංචියට සෙලිබ්‍රේට් කරගෙන එන්න. ඉතින් ආසයි ඇස් ගොඩක් පින් කරලා තිබ්බ අවුරුද්දකට පස්සේ මේ ගහකොළ දකින්න. අවුවත් එක්ක ඔට්ටු වෙලා ගිනි රස්නේ අවුරුද්දක් ගත කරලා මේ ඇවිල්ලා මේ දැනෙන සනීපේ කියලා නිම කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් මන් නෙවෙයි හැමෝම මේ වගේ පිටරට විශේෂයෙන් වැඩ පෙර දිග රටවල් වල වැඩ කරන කට්ටිය. ඉතින් හැමෝටම ඉක්මනට ඒගොල්ලන්ගේ ආදරය කරන ගාවට ඇවිල්ලා ඒගොල්ලන් ආසතෙන් වලට ගිහිල්ලා සතුටින් කාලය ගත කරන්න වාසනාව උදා වෙන්න ඕනේ. තමයි හැමෝගෙන් බලාපොරොත්තුව. අපිට හම්බ කරන්න එහෙ ගියාට අපි කොහොම හරි ඇවිල්ලා අපේ මිනිස්සු අපේ පරිසරය එක්ක ජීවත් වෙන්න තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් කොහොම වටපිට බල අපි යනවා දැන් කෙලින්ම අපේ ගමන. හරිම ලස්සනයි. මම මේ වීඩියෝස් දාන්නේ මගේ ජීවිතේ වෙන දේවල් හැම එකම නෙවෙයි, අපි කරන පොඩි පොඩි දේවල් යන තැන් වීඩියෝ කරලා දාන්නේ ඔයගොල්ලන්ටත් බලන්න. මම හිතනවා ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. දැන් ගොඩක් ප්ලෑන් කරලා ඉන්නේ අපි අතරම කතරගමට මත්තලින් තමයි අපි එළියට වැටෙන්නේ. ඉතින් අපි හයිවේ එකෙන් එළියට දාලා හම්බෙමු ආයි. මත්තලින් එළියට දාන්න හදන්න දැන් ඇත්තටම. මත්තලින් දාලා අපි ඉස්සරහදී හම්බෙමු. ඉතින් තව කිලෝමීටර් 22ක් වගේ තමයි අපිට කතරගමට තියෙන්නේ. අපි දැන් කතරගමට කෙලින්ම යන අතරතුරේ අපි හිතුවා ඊට කලින් අපිට යන්න පුළුවන් තවත් ලස්සන තැනක් තියෙනවා, ලුණුගම් වෙහෙර ජලාශය. මේ තියෙන ලුණුගම් වෙහෙර ජලාශයට යන පාර හරිම ලස්සන තැනක්. හරිම ලස්සනයි. ඔයගොල්ලෝ අමතක කරන්න එපා හයිවේ එක යනවා නම් ගිහිල්ලා කතරගමට යන අතරතුරදී පොඩි වෙලාවකින් යන්න පුළුවන් තවත් ලස්සන තැනක්. හිතුවත් නැති තැනක්. එකපාරට අපේ මල්ලි කිව්ව නිසා තමයි අපි මෙතනට ගියේ. හරිම ලස්සනයි. ඉතින් එතන ලස්සන ෆොටෝස් ටිකක් අපි ගත්තා. ඊට පස්සේ ටිකක් ඇවිද්දා අපි එතකොට අලියෙක් දැක්කා. එතන වැවෙන් පීනලා ආපු අලියෙක් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉස්සරහට. උද්දිය ටිකක් ඇවිල්ලා අපේ කට්ටිය සන්ග්ලාස් දාගෙන ඉන්නේ. වෙලාවකට පස්සේ පොඩි කට්ටියත් එක්ක මම ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. තාම පොඩි වෑන්ස් අප්සෙට් එකේ ටිකක් ඉන්න කට්ටියම දැන් දැස් වෙනවා. ලුණුගම් වෙහෙර ජලාශය අතරට පොඩක් ඇවිදගෙන ගිහිල්ලා බලලා ඉන්න.
යන් ඉතින් අපි බලමු ලස්සන අපේ රටේ අලියෙක් ඉන්නවා කියලා මං ඉස්සෙල්ලා කිව්වනේ. ඔක දැනගත රෝස කට්ටිය යනවා අලිය බලන්න. ඒ යන අතරමඟ තමයි මේ පාලමේ එහා පැත්තේ තමයි අලියා ඉන්නේ. අපි යන් ඒ පැත්තට. මේ ඉන්නේ රූ අපේ නංගිගේ ලොකු දුව. එයා තමයි අපේ පවුලට මුලින්ම ආපු පැංචි. ඊට පස්සේ අපේ ඊයේද ඊට පස්සේ තමයි අනිත් දෙන්න. ඔන්න ඔය මගේ ඇඟිල්ලෙන් පෙන්නන්නේ ඒ අලිය ඉන්න තැන පේන්නේ නැහැ ලොකුවට. ඉතින් අර ඉන්න අය පොඩක් කුරු වගේ අලියෙක් එයා ටිකකින් එළියට එනවා. මට ඊට පස්සේ ඒක වීඩියෝ කරගන්න බැරි වුණා පොඩි ඈත කිරුමෙන්ද. මෙන්න මේ වැවෙන් තමයි පිළිගල අලිය මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මොකද එයාට වෙන ඉන්න තැනක් නැහැ මෙතනට. ඉතින් ඔන්න ඔහොම අපි ඒ ජලාශයත් බලලා ලුණුගම්බේර ජලාශය අපි පිටත් වුණා. අපි නවතින තැනට යන්න. ඒක තියෙන්නේ සෙල්ල කතරගම පාරේ. අපි දැන් ඉන්නේ මේ සෙල්ල කතරගම පාරේ. සෙල්ල කතරගම පාරේ ග්‍රෑන්ඩ් සෙල්ල තියෙන තැන තමයි අපි එදා නවතින්න තීරණය කරේ. මේක දවස් 2ක ට්‍රිප් එකක්. අද ගිහිල්ලා හෙට එන. ඉතින් මේ තියෙන ග්‍රෑන්ඩ් සෙල්ලට සෙල්ල කතරගමට මීටර් 30ක්වත් නැහැ එතනලා. අපි ඇතුල් වෙන තැන මේ පාර කිසි කරදරයක් නැති ලොකුවට කඩපදයක් තිබෙන්නේ නැති තැන. කට්ටිය ඔක්කොම නිදාසේ හිටියා. ගෙදරින් නංගිලාගේ කෑම හදන් ඇවිත් තිබ්බා. ඊට අමතරව අපේ අම්මා සොයා මීට් එහෙම හදන් ඇවිත් තිබ්බා. මුලින්ම ගිය ගමන් මන්නම් කරේ කාපු එක. මොකද මට මාර බඩගින්නක් තිබ්බා. कोई एडन अयो पुतु को बोला को काटी है अयो they are dancing. ඕක ඔලුවට තියන්න නටන පුටුව ඒකත් කාවඩි වගේ ඉතින් ඔන්න ඔහොම තමයි අපි කතරගම පූජා භූමිය ඇතුළට ඇතුල් වෙනකන් ආවේ. ඊට පස්සේ පූජා භූමියට ඇතුල් වෙලා අපි දේවාලයට ගිහිල්ලා අපේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරලා පූජා වට්ටියක් තියලා අපේ පවුල් වලට හැමෝටම සෙතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා
අපි එළියට ආවා. ඊට පස්සේ අපි පූජා වටේ තියෙන ඒවා කෑවා. අපි තව අයට වැල්ලුවා. තව අය අපිට ඒගොල්ලන්ගේ පූජා වටේ වල තියෙන දේවල් ගෙනල්ලා දුන්නා කන්න. ටිකක් වෙලා හිටියා. හරි සනීපයක් දැනෙනවා මේ පූජා භූමිය ඇතුලේ ඉද්දි. අවුරුදු ගානකට පස්සේ ආවේ. ඉස්සර ඉඳන් ඒ විදියමයි. හැබැයි ලස්සනට දියුණු වෙලා මුළු කතරගමම ලස්සනයි ගොඩක්. මග දිකට හැම තැනම බලන පැත්ත හරිම ලස්සනයි. හරිම ආසයි දකිද්දි. ඉතින් කිරිවෙහෙරට යනකොට පාර දෙපැත්තෙම මේ වගේ ඉන්නවා අලි. ඔයගලන්ට පුළුවන් ෆොටෝස් ගන්න ඒගොල්ලන් එක්ක දාලා තියෙන ඇතෙකුත් හිටියා. දැන් අලුත් අත්දැකීමක් කට්ටියට හොඳ මතක සටහන් ටිකක් එකතු කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ මේ කතරගම ගමනට. ඒකත් පහු කරගෙන අපි මලුත් අරගෙන සමා වෙන්න මට මාල් ගන්න හරියට මොකද වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. පොඩි අය එහෙම දුවනවා ඒගොල්ලන්ගේ වැඩත් එක්ක. ඉතින් එහෙම අපි ආවා කිරිවෙහෙරට. මේ ඉන්නේ අපේ ඒඩනුයි කට්ටිය යනවා කිරිවෙහෙරට ඉස්සර වෙලා. අයියා මල්ලිකා කතලාගෙන යනවා. සහෝදර බැඳීම පේනවා දෙන්නනේ. කොහොම තමයි ඉතින් සහෝදරයෝ වුණාම දවසක ඉතින් එයාලත් ලොකු වෙලා එයාලගේ බබාලත් එක්ක කතර ගව. ඉතින් කිරිවෙහෙරත් ඔන්න වැඳ පුදා ගත්තා. කිරිවෙහෙර වැඳ පුදාගෙන අපි දේවාලයෙන් එළියට ඇවිල්ලා හිටිය අම්මලා එනකන් පොඩක් ඒගොල්ලන් හිමින් ආවේ. ඉතින් ඒ අතරතුර තමයි මේ ටික දැක්කේ මේක මොකක් හරි බාර් එකට තමයි ඒගොල්ලෝ මේ වගේ නටකට යන්නේ දේවාලය ඇතුළට. ඉතින් ආසාවෙන් බලන් හිටියා අපි. ඊට පස්සේ අපි හැම පිටත් වුණා අපි ඉන්න තැනට යන්න. මොකද අද රාත් අම්මගේ බර්ත්ඩේ එක එයාගේ අවුරුදු 60 ලබනවා. හින්දා අපි හම්බ වෙහෙදි. දෙන්න අම්මේට gift එක. Happy birthday. ඔය බලන්න. බලන්න. Don't tell. Don't tell. Brand new iPhone. ඉතින් ඔහොම තමයි එදා දවස ගෙවුනේ. අපේ දෙවෙනි දවසේ තමයි අද උදා වෙලා තියෙන්නේ. අපි හිටියේ ග්‍රෑන්ඩ් සෙල්ල කතරගම. එතන ඉඳන් මීටර් 500ක්වත් නැහැ ශ්‍රී ලක්ෂ්මී දේවාලය තිබ්බා. හරි ලස්සන තැනක්. මම පළවෙනි පාරට ආවේ මෙතනට. අපි එතනට ගියා ගඳ පුදා ගන්න. ඒ වුණාට හිතුවට වඩා බලන්න ගොඩාක් දේවල් මේක ඇතුළේ තියෙනවා. හරිම ලස්සනයි. හරිම පිළිවෙලට හැමදේම තියෙනවා. පාකින් ඕන තරම් තියෙනවා ඔයගලන්ට. ඉතින් ලස්සන ෆොටෝස් මෙතන ගන්න ටිකක් තානම් ගොඩක් තැන්වල හැමතැනම ගහලා තියෙනවා. ඒ වුණාට ඉතින් මම පුළුවන් විදිහට වීඩියෝස් ටිකක් ගත්තා.
ලස්සන අපේ චූටි මාමා. නෑ නෑ උඹලා මුණු ටික මර අපිට මැනිකගේ මේ කවුද ඉන්නේ? මැනිකක්. කොහොමද? ලෝක පෙන්නන්න ඔක්කොම බලනවා යසුගේ වයිෆ් වල කට්ටිය බලන්න බලාගෙන ඉන්නේ. බලන්න ලස්සන බලපල්ලයක්ම මගේ ගෑණිකේ තොපි වගේ හැත්ත. ඔයාලා නැගිලා එයාගේ වලිගෙට ගිනි අවුලලා මුළු ලංකාවම ගිනි තියනවා. ඒ තමයි ලොකු අනුමතය. අම්මා මේනේ අපේ නංගි වරලා නදින්ගා ටැම්පි ආදිලා ආදර කතාවට ඕන. මෙයාගේ වලිග දැක්කද? මේ වලිගෙන් තමයි ගිනි තියන්නේ. පසුදු අයියලා එතන තමයි අද කුමාරයා වල්ලිට බැන්න. සඳ කතර ගන්න. එතන නේද? මේ අයියේ මන්නේ දෙන්න ඉතින් බල්ලෝ ඉන්නේ. අර කියන මාළු ඉතින් අපි මාළුන්ට කෑමක් දැම්මා. එතන ගන්න තියෙන පොයි ඊට අමතරව අපි උදේ කෑමට ගත්ත පාන් ගොඩක් ඉතුරු වෙලා තිබ්බා. ඉතින් ඒ පානුත් ගෙනල්ලා දැම්මා. ඉස්සර තරම් මාළුව නැහැ. අඩු යන්න නෑ. ඒ කියලා වතුර ටිකක් අඩුයි. ඉස්සර සෑහෙන හිටියමීට වැඩිය ගොඩාක් මම පුංචි කාලේ එනකොට ඒත් ඉතින් අපි ඊට මාළුන්ට කෑම දාලා පුතාලේ මාසාවෙන් ඒගොල්ලන්ට කෑම දැම්මා.
අවුරුදු ගානකින් බෙලිමල් කෝප්පයක් බොන්න වාසනාව උදා වුණා. ඉතින් සෙට් එකම ඔන්න වාඩි වෙලා ගිවන් අරිනවා. හොඳටම හති ඇවිදින්න අමාරුයි අම්මලට ඒවා. අපේ පුතත් අර පේනවනේ සයිඩ් එකේ හත වැදිලා ඉන්නේ. ඉතින් කට්ටිය වීලු කර කර බෙලිමල් විදිහට අපි ගියා ආසම තැනට. උන්තෝදොල් සෙල්ලම් බඩු තියෙන ස්පොට් එකට. අපි එතනට ගිහලා බලමු. මොකද අපි එතන කරේ කියලා. මේ තමයි අපි ආසම තැන. සෙල්ල කතරගම දොදොල් පැණි රස ජාති තියෙන තැන. කට්ටිය එක එක කඩවලට ගියා. හිතා ගන්න බෑ මොන කඩේ මොනවද ගන්නේ කියලා. හැම එකම එකට එකක් රහයි, එකකට එකක් රහයි. ඉතින් අපි ගත්තා. අපිට සෙට් වුණේ ඒවා. එක එක පොඩි පොඩි දේවල් ගත්තා. බබාලට ආස දේවල් අරන් දුන්නා. එහෙම කරලා ඉතින් පිටියක් කියලා මහන්සි අරලා අපි කතරගමෙන් සමු ගන්න තීරණය කළා. ඉතින් අපේ දවස් ඉවරයි. දෙවෙනි දවස අපි මෙතනින් අපේ ගමන නතර කරලා හයිවේ එකේ දාලා ගෙදර තමයි කෙලින් වෙන්නේ. ඊට කලින් හයිවේ එකට දාන්න කලින් අපි මග නවත්තලා රෑ කෑම අරගෙන කට්ටියම එකට එතනින් අපි කඩවතට යන්න පිටත් වුණා. අංගිලා කොට්ටාවෙන් ඕමගමට යන්න පිටත් වුණා. ඉතින් එහෙම තමයි කතරගම වීඩියෝ එක ඔයගොල්ලන්ට ගෙනාවේ. අපි ආයි තවත් පුළුවන්කම තිබුණොත් වෙලාවක් තිබුණොත් වීඩියෝ එකකින් vlog එකකින් සෙට් වෙමු. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ඔයගොල්ලන් හැමෝටම like කරලා subscribe කරන්න. Thank you.